1975 දෙසැම්බර් මාසේ පළවෙනිදා තමයි ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානය මූලික කරගෙන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් විදිහට මේ ආයතනය ආරම්භ කරන්නේ. මේ අදහස එන්නේ අපේ අපවත් වී වදාළ දෙකිඳ නාගශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අපේ ගුරු දේවෝත්තම උඩුබලත්ගම් පළාතේ හිටපු අධිකරණ සංඝනායක අපේ කීරපනේ ශ්‍රී සිද්ධාර්ථ ධම්මරතන නාහිමිපාණන් වහන්සේට. උන්වහන්සේ තමයි මේ භූමිය තුල ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානය කරගෙන යද්දී මේ භූමිය තුල නාලපිටිය නගරයට ආසන්නත භූමියක් විදිහටත් මේ ප්‍රදේශයටත් විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාගෙත් අධ්‍යාපන කටයුතු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා නිර්මාණය කිරීමේ අධ්‍යාපන ආයතනයක් විදිහට ශ්‍රී ධම්මරතන මහ පිරිවන නමින් මේ පිරිවන මූලික පිරිවනක් විදිහට ආරම්භ කරන්නේ 1975. තර මූලික පිරිවනක් විදිහට තමයි මේ මුල් අඩිතාලම මේ පිරිවනට අපේ නායක හාමුදුරුවෝ යොදන්නේ. ඉතින් ඒ ගත්ත උත්සාහය තමයි අතීතයේ තමයි අද දක්වාම මේ දක්වාම පවත්වාගෙන යන්න අවශ්‍ය කරන පදනම වැටලා තියෙන්නේ එතනින්. එතකොට ඉන් පස්සේ නායක හාමුදුරුවෝ මූලික කරගෙන කුත්‍යාධිකාරී හාමුදුරුවෝ විදියට උන්වහන්සේ නායක හාමුදුරුවෝ පිරිවෙනේ පළවෙනි පරිණාධිපති හාමුදුරුවෝ විදියට අඹගමුව විහාරස්ථානයේ වැඩ වාසය කරපු මලවිට ධම්මපාල පණ්ඩිත හාමුදුරුවෝ පිරිවෙනේ පළවෙනි පරිණාධිපති හාමුදුරුවෝ විදියට පත් කරලා මේ පිරිවන පවත්වාගෙන යනවා. ඒ කාල වකවානුව තුළ විශේෂයෙන් පළාතට තිබුණු එකම පිරිවෙන් ආයතනයක් විදිහට මේ පිරිවෙනේ කටයුතු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා නිර්මාණය කිරීමේ කටයුතු කරගෙන යනවා. ඒ ආරම්භයත් එක්කම මලවිට ධම්මපාල හාමුදුරුවන්ගේ පණ්ඩිත හාමුදුරුවන්ගේ පරිණාධිපති ධූරයෙන් ආරම්භ වෙන පිරිවෙන බොහෝ කාලයක් මූලික පිරිවනක් විදිහට පවත්වාගෙන යනවා. ඒ අතරතුර 1986 වර්ෂයේ මූලික පිරිවන මහ පිරිවනක් බවට පරිවර්තනය වෙනවා. ඉන් පස්සේ විශේෂයෙන් අපේ දෙකිඳ නාගශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අපේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවෝ පිරිවෙනේ කුත්‍යාධිකාරී තනතුර බාර දෙනවා. අපේ අපවත් වී වදාළ අපේ ගුරු දේවෝත්තම පොල්ගස්සත්තේ ජිනරතන ලොකු හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ මේ කුත්‍යාධිකාරී ධූරය බොහෝ කාලයක් මේ මෑතක් වෙනකන් හොබවනවා. අපවත් වෙනකම්ම ඒ කාලයත් ඒ වගේම පිරිවෙනේ පරිණාධිපති හාමුදුරන් වහන්සේ විදිහට පරිණාධිපති හාමුදුරන් වහන්සේලා මේ අවුරුදු 50 ඇතුළත 19ක් වගේ පරිණාධිපති ධූරය දරලා තියෙනවා. කෙටි කාලීනවත් දීර්ඝ කාලීනවත් ඒ අතර ඊටාම දීර්ඝ කාලයක් පරිණාධිපති ධූරය හොබවුවේ අපේ දෙකිඳ නාගශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අපේ දෙකිඳ සීල රතන අපේ ධර්මාචාර්ය ගුරු දේවෝත්තම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ විසින්. උන්වහන්සේගේ කාලය තමයි අපේ මේ පිරිවන් ඉතිහාසයේ දීප්තිමත්ම කාලය විදිහට අපි ඉතිහාසය විදිහට දන්නේ. උන්වහන්සේගේ කාලය තමයි මේ පිරිවන බෞද්ධාගම පිරිවන විදිහට. මේ බෞද්ධාගම ගමත් ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතු වුණේ පිරිවන. මොකද ලංකාවේ බොහෝ තැන්වල බෞද්ධාගම පිරිවන කියලා තමයි පිරිවෙන් ශේෂ්ත්‍රය අපේ පිරිවන නම අඳුරගත්තේ. අඳුරගන්න හේතුව තමයි ඒ අපේ සීලරතන පණ්ඩිත හාමුදුරුවෝ ඒ වගේම අපේ ජිනරතන ලොකු හාමුදුරුවන්ගේ කාලේ මේ පිරිවනේ පැන නැගිච්ච මේකෙන් ඉගෙනගත්ත අධ්‍යාපනය ලැබුව පඬිවරු එළියට ගිහිල්ලා මේ පිරිවෙන් ශේෂ්ත්‍රයේ නොයෙකුත් තැන්වලත් අධ්‍යාපන ශේෂ්ත්‍රයේ නොයෙකුත් තැන්වල වැඩ කටයුතු කරන්න ආරම්භ වෙනකොට පටන් ගන්නකොට තමයි අපේ පිරිවනේ නම එළියට යන්නේ. ඒ නමත් එක්කම ගමේ නමත් එළියට යන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක තමයි බෞද්ධාගම ශ්‍රී ධම්මරතන මහ පිරිවන නමින් මේක ප්‍රසිද්ධියටපත් වෙන්නේ. ඒක තමයි විශේෂයෙන් උන්වහන්සේලාගේ යුගය තමයි 1986න් පස්සේ තමයි මේ පිරිවනේ දීප්තිමත්ම කාලය සහ යුගයේ විදිහට අපි හඳුනගෙන තියෙන සහ ඒ කාලය තමයි තාම වටිනා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඒ වගේම ගිහි ශිෂ්‍ය මහත්තුරු බිහි වෙන්නේ එතනින් පස්සේ.